Green Herbal Products Private Limited. ආහිබෝවන් අද මට හිතුණා ඔයගොල්ලන්ට මේ අපේ රටේ තියෙන ලොකුම සම්පතක් මේ වගේ වෛරස් වලට හොඳම අපිට ඒවයි වැළකී සිටින්න තියෙන ලොකුම සම්පතක් තමයි මේ කුරුඳු. කුරුඳු අපේ හෙළවෙදකමේ හැටියට කුරුඳු හැම දෙයකටම අපි පාවිච්චි කරපු දෙයක්. ඒ කුරුඳු වල මම ඔයගොල්ලන්ට නොදන්න දෙයක් කියන්නම්. දැන් අපේ රටේ ටෝන් ගාණක් අවුරුද්දකට මේ කුරුඳු අපනයනය කරනවා. ඒ අපනයනය කරනකොට ඔයගොල්ලෝ පොඩ්ඩකටවත් හිතලා බැලුවද මෙච්චර කුරුඳු ටෝන් ගණන් වලින් මේ සීත රටවල් ගොඩක්ම ගෙන්නගන්නේ සීත රටවල් ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, ජර්මනිය මේ වගේ රටවල්. එතකොට මෙච්චර මේ තොගයක් මෙච්චර ප්‍රමාණයක් කුරුඳු ඇයි අපෙන් ගෙන්න ගන්න ඒගොල්ලෝ. ඒ ගෙන්න ගන්න හේතුව තමයි ඒගොල්ලන්ගේ මේ සීතල කාලගුණයේදී උගුරේ බැඳෙනව සෙම පටලයක්. උගුරේ සෙම පටලයක් බැඳෙනවා. ඒ සෙම පටලය නැති වෙනවා. ওই කුරුඳු ඒගොල්ලෝ ඉල්ලන්නේ අඟල් 4.5 වගේ කෑලි වලට කපලා කට් කරලා ඉල්ලනෝ බන්ඩල් කරලා. එතකොට ඒවා අර හැම ගෙදරකම වගේ ඒ රටවල් වල ෆුඩ් සිටි වල අනිවාර්යයෙන්ම තියෙන දෙයක් තමයි උගා වටින දෙයක් තමයි ඒගොල්ලන්ට කුරුඳු. ඒගොල්ලෝ ලොකු ගණන් වලට ඒවා අලවි කරනවා. ඒ කුරුඳු එක පොඩි කෑල්ලක් නිතරම කනවා ඒ සීතල කාලගුණයට. එතකොට ඒගොල්ලන්ගේ අර උගුරේ බැඳිලා තියෙන සෙම පටලය ඉවත් වෙලා යනවා. ඒ වගේම හැම දෙයකම ගොඩක් ඔය පිළිකා රෝග හැදෙන්නේ නැහැ. කුරුඳු වගේ ඒවා කනකොට ගොඩක් දේවල් වලට හොඳම දෙයක් තමයි හෙළවෙදකමේ පැවතුණු මේ කුරුඳු. ඒකයි අපි කුරුඳු පැණිය මුලින්ම ඉඳන්ම හදලා මේ අපිට වටින අනිත් එක ලංකාවේ තමයි හොඳම කුරුඳු තියෙන්නේ. හොඳම කුරුඳු එක තියෙන්නේ ලංකාවේ. කුරුඳු වලට මීට වඩා ලොකු තැනක් දෙන්න ඕනේ කියන එක තමයි අපි කියන්නේ. කුරුඳු වලින් ඩ්‍රින්ක්ස් හදත හැකි, කුරුඳු වලින් පවුඩර් හදත හැකි, කුරුඳු දාලා තව ඒකට අගයක් එකතු කරලා අපිට තව නිෂ්පාදන ඇති කරන්න පුළුවන්. බිස්කට්ස් හදත හැකි, නොයෙකුත් දේවල් කුරුඳු වලින් නිෂ්පාදනය කරනවා. හර්බල්. අනිත් එක පිට රටවල් අපෙන් කුරුඳු ඔච්චර ගෙන්න ගන්න ඒගොල්ලෝ බෙහෙත් හදන. ඒගොල්ලෝ අපේම කුරුඳු අරගෙන ටැබ්ලට් හදලා, සිරප් හදලා ඒවම අපිට ඒගොල්ලෝ අපනයනය කරනවා. අපි ආනයනය කරනවා ඒගොල්ලන්ගේ. ඒ අපේම මේ කුරුඳු වගේ දේවල් එහෙට යවලා ඒගොල්ලෝ තමයි ඒගොල්ලෝ සෙන්ට් වර්ග හදනවා. සෙන්ට් වර්ග කියලා ඒවට ගොඩක් යන්නේ. නමුත් ඒගොල්ලෝ වැඩියෙන්ම හදන්නේ බෙහෙත් වර්ගයි ආහාර. ඒ හැම ඕගොල්ලන්ගේ නෑදෑයෝ ඉන්නවනම් ඒ රටවල් වලින් අහලා බලන්න ෆුඩ් සිටි වල ලොකුම ඩිමාන්ඩ් එකක් තියෙන දෙයක් තමයි මේ අපේ රටෙන් යන කුරුඳු. ඒක නිසා මම කියන්නේ මේ වෙලාවේ ඔයගොල්ලෝ ආහාර වලට උනත් කුරුඳු මම ඒකයි මීට කලිනුත් කියලා ඇති. මාස 3-4කට කලිනුත් දාපු වීඩියෝස් අරන් බලන්න. ඒවල තියලා තියෙන කුරුඳු ඔයගොල්ලෝ කුළුබඩු හදා ගන්න වගේ කාන්තාවන්ට මම කියන්නේ කුරුඳුත් පවුඩර් කරලා තියාගන්න. හැබැයි හොඳට මතක තියාගන්න කුරුඳු දාන්න ඕනේ අපි එළවලුවක් උනත් බාන්න කිට්ටු කරලා. මොකද කුරුඳු කියන දේ ඕනවට වඩා තැම්බෙනකොට ඒකේ ඔයිල් ගතියක් එනවා. ඒක එච්චර සුදුසු නෑ. ඔයිලි ගතියක් එන එක සුදුසු නෑ. ඒක නිසා දැන් අපි කුරුඳු පැණිය හදනකොට අපි කුරුඳු දාන්නේ බාන්න විනාඩි 2-3කට කලින්. අර හරියට අර මී පැණි නිවල මිශ්‍ර කරන්න කියන වගේ හෙළ වෙදකමේ හැම තැනම කියවෙන දෙයක් තමයි ඒ කුරුඳු ඕනවට වඩාම තම්බන්න යන්න එපා. එතකොට ඒකෙන් කුරුඳු තෙල් කියන දේ උගක් සැර දෙයක්. කොළ වලින් එන තෙලටත් වඩා සැරයි ඒ කඳෙන් එන එක. ඒක නිසා කුරුඳු හරියට පාවිච්චි කරන්න, නිවැරදි ක්‍රමයට පාවිච්චි කරන්න. හොඳම දේ තමයි අමුයෙන් කන එක. දැන් මේ සීත දේශගුණයේ තියෙන රටවල් වල ඒවා ඒගොල්ලන් නිතරම පාවිච්චි කරනවා. එතකොට අර ඒගොල්ලන්ගේ උගුරේ තියෙන සෙන්ගතිය නැති වෙනවා. ඉතින් මේ වෛරස් එකටත් අපි කියන්නේ අපි මේ හදලා තියෙන ඒවා ඔයගොල්ලෝ පරිශන වලට දාන්න මහාචාර්යවරුන් මේ වහන් ඉන්නෝ ඇති. මේවා පරිශන කරන්න කියන එක මේ හෙළ වෙදකමෙන් ආපු මේ දේවල් පරිශන කරන්න. පරිශන නොදා ඉන්න එක ලොකු අපරාධයක්. ඒක නිසා මොකද අවුරුදු 5000ක් තිස්සේම මිනිස්සු දැන් ලෙඩ වෙන්නේ නැහැ නේ. මිනිස්සුන්ට ලෙඩ තිබුණේ නැහැ, පිළිකා තිබුණේ නැහැ, හොස්පිටල් තිබුණේ නැහැ, වෛද්‍යවරු හිටියේ නැහැ. හිටියේ වෙද මහත්තයා විතරයි. පන්සලේ හාමුදුරුවෝ වෙද මහත්තයා විතරයි හිටියෝවට. එතකොට ඒ ආවේ හෙළ වෙදකම. ඒ හෙළ වෙදකමට මුල් වෙච්ච මේ දේවල් පරීක්ෂා කරන්න දාන්න කියන එක තමයි අපි කියන්නේ. දැම්මහම මේකට විසඳුම මේ වගේ ව්‍යාප්ත වෙන්නේ නැහැ. මේ වෛරස් වලට අපි කුරුඳු වල වටිනාකම ඒකයි. අනිත් එක තව දෙයක් කියන්න ඕනේ මම දැන් මියන්මාරේ වගේ රටක මේ වෛරස් එක පළවෙනි වතාවට පැතිරෙනකොට ඒ රටේ හැදුවා පැණියක්.
ඒ රටේ ජනාධිපතිතුමා ඒ රටේ රජකම් කරපු කෙනා මගින් පැණියක් බෙදා හැරියා හැම කෙනෙකුටම. ඒ පැණියට එක්තරා ශාකසාර යුෂයක් එකතු කරලා තමයි බෙදා හැරියේ. ඒ පළවෙනි වටේදී ඒ රටේ කිසිම වෛරස් රෝගියෙක් ඇති වුණේ නැහැ. පස්සේ දෙවෙනි වටේ ඊට වඩා සැරට එනකොට ඒකෙදි වෛරස් එක පැතුරුණාට මරණ ඇති වුණේ නැහැ. එතකොට එතනින් අල්ලගන්න මේ පැණිය කියන දේ හුඟක්ම බලවත් දෙයක්. විශේෂයෙන් මී පැණි. මම මීට කලිනුත් කියලා තියෙනවා. මීට මාස 6-7කට කලින් වීඩියෝස් අරන් බලන්න ඕගොල්ලෝ මී පැණි වල ගුණ වලට අපි අනිවාර්යෙන් කියන දෙයක් වෛරස් විෂ බීජ නසන දෙයක්. ඒක නිසා ඊළඟට කුරුඳු. ඊළඟෙන් සාදික්කා වගේ දේවල් කප නසන දෙයක්. නමුත් ඒක යම්කිසි ප්‍රමාණයකට අපි දාන්නේ 4ට 1යි. අපේ පොත්පත්වල සඳහන් වෙන්නේ 4ට 1යි. ඒ විදිහට පාවිච්චි කරන්නේ. දැන් සමහර එක මං දන්න මිස් කෙනෙක් කතා කරා පිට රටේ පවුලේ ඔක්කොටම කොරෝනා හැදිලා. මේ අපි කරපු වීඩියෝ වලින් තමයි යා දේවල් කරලා තිබුණේ. සුදු ලුණු කාලා, රතු ලුණු කාලා, ඊළඟට ඉඟුරු ගම්මිරිස් තිප්පිලි කියන දේවල් ඒගොල්ලෝ වෙනිමල් ගැට කොත්තමල්ලි දාලා තම්බලා බීලා. දෙහි ඒගොල්ලෝ හැම දෙයකටම දෙහි හොඳට වතුරට දාලා තේයකට දෙහි දාලා බීලා. ඒ වයින් තමයි දවස් 3-4 යනකොට මේ පවුලේ ඔක්කොටම මේ කොරෝනා හොඳ වෙලා. ඉතින් අපිට හරි සතුටක් දැනුණා මම මේ කරපු වීඩියෝස් වලින් ඒගොල්ලෝ ප්‍රයෝජනයක් ගන්නවා. ඒ වගේ මොකද ඒ රටවල් වල යාම කිව්වා කතා කරපු එක්කෙනා හොඳ රටක කෙනෙක් ඒ රටේ කට්ටිය මේගොල්ලන්ට බෙහෙත් දෙන්නේ නැතිලු. මේ කට්ටියට බෙහෙත් දීලා නැහැ. ඒගොල්ලන්ගේ රටවල් වල අපේ ජාතියට දෙන්නේ පස්සේ. ඒගොල්ලන්ගේ කට්ටියට දීලා ඉවර වෙලා තමයි ඔය ඉංගලන්තේ වගේ රටවල් වල මිස්ලමට කතා කරලා කියලා තියෙනවා ඒ දේවල්. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ මේම අපි කරන දේවල් හරිය වටිනවා. එහෙම අයට අපි කරන්නේ ලොකු පිනක්. ඒක නිසා රතු ලුණු වල සුදු ලුණු වල ගුණය අපි ඉස්සලා වීඩියෝස් වල ඔයගොල්ලන්ට කතා කරලා තියෙනවා. දැන් අපි මේ හදන කෝණ පැණියට අනිවාර්යෙන් දාන දේවල් රතු ලුණු, සුදු ලුණු, සාදික්කා, කොත්තමල්ලි, වෙනිමල් ගැට, ඉඟුරු, ගම්මිරිස් තිප්පිලි. ඒ වගේ වර්ග 12ක් එනවා. කුරුඳු අනිවාර්යෙන් දානවා. කුරුඳු දාන්නේ තැඹිලා බාන්න කිට්ටුම කරලා. ඒක වැදගත්ම දෙයක් ලෝකෙටම යන්න ඕන දෙයක් මේ කුරුඳු වල වටිනාකම. ස්තුතියි. Green Herbal Products Private Limited.